ආයුබෝවන් අපි ආවා අද ලුණුගම විහාරස්ථානයට ආවා ක්‍රියාත්මක වෙනවා ආයුර්වේද වෛද්‍ය සායනය මාත් එක්ක ඉන්නවා දොම්පේ ප්‍රාදේශ සභාවේ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියංකර වීරක්කොඩි මැතිතුමා. එතුමා තමයි මේ කොට්ටාසේ බාරව ඉන්න රාජතාන්ත්‍රිකයා. අපි එතුමාගෙන් අහමු මේ ආයුර්වේද වෛද්‍ය සායනය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඔව් අපේ මගේ හිත මිත්‍ර ලස්සන අපුවාරච්චි ඇත්තරම මේක මෙහිමයි මෙහි පහළ වුණම වැඩිහිටි සමිතියෙන් අපෙන් දිගින් දිගටම ඉල්ලීමක් කළා මේ තියෙන ප්‍රවාහන පහසුකම් දුෂ්කරතාවයත් එක්ක මේ ඉන්න වැඩිහිටි උදවියට තමන්ගේ තියෙන පුංචි රෝගාබාධ වලට බෙහෙතක් ගන්න දුර ඌවඩ හෝ උටුපාගල වගේ දුර බැහැරට යන්න වෙනවා. නිසා අපෙන් ඉල්ලීමක් කරා අඩුම තරමේ මාසයකට සැරයක්වත් වෛද්‍ය සායනයක් පවත්වලා දෙන්න මේ ලුණුගම පන්සල හෝ මේ ලුණුගම භූමියේ කියලා. ඉතින් මෙන්න මේ ඉල්ලීම මගේ හිතේ තදේට කාවැදිලා තිබුණා. මට කරන්න පුළුවන් හැම තැනකම මම මේ ඉල්ලීම කරමින් යම් උත්සාහයක යෙදුනා මේ වැඩේ කොහොමද සාර්ථක කරගන්න කියලා. මේ අතර තමයි අපේ බස්නාහිර පළාත් සභාවේ තීන්දුවක්ම ගත්තා බස්නාහිර පළාත් සභාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ යොදවලා කරන මේ වෛද්‍ය සායන ග්‍රාමීය ප්‍රදේශ වලට ගෙනියන්න ඕන කියලා තීන්දුවක් ගත්තේ මෙන්න මේ වෙලාවේ. ඒ වෙලාවේ මම කරේ මෙන්න මේ පැපිලිවල නගරබදව තිබිච්ච වෛද්‍ය සායනය අපි ගෙනාවා ගම්බද මේ ලුණුගම ප්‍රදේශයට. මේක තමයි මේ උනේ. ඇත්තටම අපෙන් මේ වැඩිහිටි සමිතිය සහ මේ පහළ ලුණුගම ජනතාව ඉල්ලුවේ මාසයකට එක දවසක් මේ වෛද්‍ය සායනය කරලා දෙන්න කියලා. හැබැයි අපිට සතුටුයි සෑම බ්‍රහස්පතින්දාම උදේ 9 ඉඳලා සවස් 1 දක්වා මාසයකට 4 වතාවක් මේ වෛද්‍ය සායනය පැවැත්වෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ වෙනුවෙන් ලුණුගම පැරකුම් ප්‍රජා මණ්ඩලයේ විශාල දායකත්වයක් සපයනවා. ඒ වගේම මීගහවත්ත ගම්මානයේ අපි ප්‍රජා මණ්ඩලය තමයි මේ ප්‍රජා මණ්ඩල දෙක තමයි එකතු වෙලා මේ සම්පූර්ණ මෙහි ඉතිරි කාර්යයන් ටික කරගෙන යන්නේ. උදාහරණයක් ගත්තොත් ඒ වෛද්‍යතුමියන්ටත් එන්න ඕන කිලෝමීටර් 4ක විතර දුරක් ප්‍රවාහන පහසුකම් නැහැ. ඉතින් මෙන්න මේකෙදී අපිට සිද්ධ වෙනවා හැමදාම මේ තුමියන්ලා ටික මේ ස්ථානයට ගෙන එක සහ ආපහු ඒ ප්‍රධාන පාරල ඇරලන එක. ඉතින් මේක අපේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාව ගමේ ඉන්න මේ දානපති එකතු වෙලා මේ කාර්යය අපිට කරනවා. ඒ විතරක් නෙමෙයි සියලු පහසුකම් ටික අඩුපාඩුකම් සියලු ටික මේ පහළ ලුණුගම ඊගහවත්ත මේ අවට ඉන්න අපේ හිතවත් ව්‍යාපාරික ප්‍රජාව නොමසුරුව මේ වැඩේට අපි කියන්නේ මොකද්ද ඒ දේ කරලා දෙනවා. හරි සතුටුයි මේ වෛද්‍ය සායනය අද දවසේ අපිට මෙන්න මෙහෙම පවත්වාගෙන යන්න හම්බෙලා තියෙන්නේ මෙන්න මේ වටපිටාවත් එක්ක. එවනම් ස්තුතියි අපේ ගරු ප්‍රාදේශ සභා මන්ත්‍රී ප්‍රියංකර වීරක්කොඩි මැතිතුමනි ඔබතුමාට පහළ ලුණුගම ඉහළ ලුණුගම මේ ජනතාවගේ ඉටු නොවුණු අවශ්‍යතා හඳුනාගෙන නියමාකාරයෙන් කළමනාකරණය කළා ප්‍රවාහන පහසුකම් අඩු මේ වගේ දුෂ්කර ප්‍රදේශයකට වැඩිහිටියක් තමයි ගොඩාක්ම මේ ආයුර්වේද වෛද්‍ය සායන වලට ගිහිල්ලා බෙහෙත් ගන්නෙ. ඉතින් ඒකින් හින්දා ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දුන්න එකට ඔබතුමාට තව එක මට විනාඩියක් දෙන්න. දැන් අද දවසේ මේ ලින්ක් ආයතනයත් සම්බන්ධ වෙලා අපිට අනුග්‍රහය දීලා මේ අද එන හැමෝටම සමහන් කෝපයක් දෙනවා. ඊගාව සතියේ මේ ගමේ වෙනස් සමිති සමාගම් දායක වෙලා කොළ කැඳ, බෙලිමල් වගේ දේවල් දෙනවා. හරි සතුටුයි මේ ගමේ මිනිස්සු මේ වැඩෙත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ වගේ මම දන්නවා ඔබත් එක්ක අපේ පත්මේ අයියා, අපේ සරත් අයියා විශාල ප්‍රගතිශීලී ජනතාවක් එක රාශි කරගෙන තමයි විශේෂයෙන්ම අපි නායක හමුදුරුවෝ මතක් කරන්න ඕනේ. ඇත්තටම. ඒ වගේ මේ අපේ ප්‍රජා මණ්ඩලයේ ලේකම්තුමා විජේසේන හපුවාරච්චි මහත්තයා යට ඉඳලා ලොකු මෙහෙයක් කරනවා. ඒ නම් ගම් කියන්න කිව්වොත් අපිට මේක බෑ. මේ බොහෝ දෙනෙක් අපි මොනවද කියන්නේ ඒ දේ අපිට ඉටුකලා දෙනවා. එවනම් අපි සමස්තයටම ස්තුතිවන්ත වෙනවා. නිරෝගී කයක් තුල නිරෝගී මනසක් බිහි වෙනවා. එවනම් ජය වේවා. ජය